සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා ඔටෝ හබ් ලෙජන්ඩ් YouTube channel එකට. ඉතින් අද අපි කතා කරන්න යන්නේ Ferrari කියන ඉතාලියන් සුපර් කාර් එක. එහෙම නැත්නම් ඉතාලියානු සුපර් කාර් එකක් ගැන. Ferrari කියන එක කවුරුත් අඳුරන එක ලෝකෙම පට්ට ප්‍රසිද්ධ. එහෙම නැත්නම් ඒක ලෝක ප්‍රසිද්ධ සුපර් කාර් බ්‍රෑන්ඩ් එකක් තමයි Ferrari කියන්නේ. ඉතින් මොකක්ද අද අපි කතා කරමු Ferrari කියන සුපර් කාර් බ්‍රෑන්ඩ් එක ඔටෝ හබ් ලෙජන්ඩ් YouTube channel තුලින්. ඉතින් මොකද්ද මේ Ferrari කියන්නේ? Ferrari කියන්නේ 1939 දී ඉන්සෝ Ferrari විසින් හදපු ඉතාලියානු සුපර් කාර් නිෂ්පාදන සමාගම තමයි Ferrari කියලා කියන්නේ. Ferrariලා ඒගොල්ලෝගේ ලෝගෝ එක. එහෙම නැත්නම් ඒගොල්ලෝගේ ලාංඡනය විදිහට පාවිච්චි කරන්නේ prancing horse. එහෙම නැත්නම් කැටින් හොඬන අශ්වයා කියන concept එක. ඉතින් මේ ඔයාලා දන්නවා Ferrariලාගේ ලෝගෝ එකේ ඉන්නේ අශ්වය. අන්න එයා තමයි prancing horse කියන්නේ. ඒ වගේම තමයි ලෝකයේම වේගවත් වටිනා හොඳම ඉංජිනේරුවන් සහිත සුපර් කාර් සන්නාම 10 අතරේ ඉහළිනුත් ඉන්නේ මෙන්න මේ කියන Ferrari බ්‍රෑන්ඩ් එක මේ 10 අතරේ ඉහළින්ම ඉන්නවා. ඉතින් මේ වගේ කාර් එකක අනිවාර්යයෙන්ම විශේෂ ලක්ෂණ තියෙනවා. අන්නේ විශේෂ ලක්ෂණ තමයි අතිශය බලවත් එන්ජින් තියෙනවා. ඉතින් කවුරුත් දන්නවා Ferrari කාර් වල ගොඩක් වෙලාවට තියෙන්නේ V8 හෝ V12 එන්ජින්. ඒ කියන්නේ පට්ටම ප්‍රබල එන්ජින් තමයි මේ Ferrari කාර් වල තියෙන. ඒ වගේම මේ Ferrari කාර් වල සමහරක් මොඩල් එහෙම නැත්නම් Ferrari කාර් වර්ග තියෙනවා 0 ඉඳලා 100ට යන්න ගත වෙන්නේ තත්පර 3ක් වගේ අඩු කාලයක්. ඉතින් කොහොමද කියලා හිතා ගන්න ස්පීඩ් එක? ඒ වගේ පිකප් එක කොහොමද? ඒ වගේම තමයි අතින් සකසන pure hand crafted කියන ඒ concept එකක් මෙන්න මේ Ferrari කාර් වල තියෙනවා. ඒ කියන්නේ Ferrari කාර් එක ඉදි කොටස් එහෙම නැත්නම් ඒක ඉදි කරන්න ගන්න අමුද්‍රව්‍ය කාබන් ෆයිබර් වේවා ටයර් වල ඇලෝ වීල් වේවා ටයර් එකේ කට් එක පවා කපන්නේ අතින් කියනවා. ඒ කියන්නේ ඒකේ කාර් එකේ ගුණාත්මක බව පට්ටම ඉහළයි. ඒ කියන්නේ අනිවාර්යෙන්ම Ferrari කාර් එක පට්ටම මිල අධිකයි කියන එක. Ferrari කාර් වල ෆෝමියුලා ඉතිහාසය Ferrariලා ඉස්සර ඉඳන්ම මේ රේසින් ටීම් එකක් තියෙනවා. Ferrari රේසින් ටීම් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකේ නම තමයි Scuderia Ferrari කියන නම තමයි ඒකේ රේසින් ටීම් එක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අද අපි කවුරුත් දන්න Ferrari first Formula First ඒ වගේ කාරුත් හදලා තියෙන්නේ මේ Ferrariලා තමයි. ඒ වගේම තමයි Ferrariලගේ ප්‍රසිද්ධ මොඩල් මොනවද? එහෙම නැත්නම් අපි Lamborghini වල නම් Lamborghini Huracan Evo එක ඒ වගේ කාර් තමයි Ferrariලගේ Ferrari කියලා කියන්නේ. ඒක හයිබ්‍රිඩ් සුපර් කාර් එකක්. ඒ වගේම 0 ඉඳලා 100ට යන්න ගත වෙන්නේ තත්පර 2.6ක් වගේ පොඩි කාලයක්. ඒ කාර් එක ලෝකයක් අඳුරන කාර් එකක් වෙලා ඒ වගේම තමයි අනිත් කාර් එක තමයි Ferrari 488 GTB Pista කියන කාර් එක. ඒක twin turbo V8 engine එක. ඒ කියන්නේ කොච්චර ස්පීඩ් එකක්ද කියලා ඔයාලා හිතා ගන්නකො. ඒ වගේම තමයි අපිට පුළුවන් ඒක track racing road driving දෙකම ගන්න. track racing කියන්නේ යාළුවනේ අපි දාවන පතියක එහෙම නැත්නම් racing track එකක පදිනවා තමයි අපි track racing කියලා කියන්නේ. road driving කියන්නේ අපි පාරේ පදින කාර් ඔය දැකලා ඇතිනේ. Toyota Equa ඒ වගේ කාර් Ferrari F8 Tribito කියන කාර් එකත් horse power 720ක් වෙනවා. ඒක 2020න් පස්සේ තිබ්බ perform වැඩිම කාර් එකක් තමයි මේ Ferrari F8 Tribito කියන කාර් එක. ඉතින් Ferrari SF90 Stradale කියන කාර් එක. ඒකත් plug-in hybrid super කාර් එකක්. ඒ කියන්නේ ඒකත් hybrid එකක්. ඒකේ horse power 1000ක් වගේ තිබිලා තියෙනවා. Ferrari Roma කියන කාර් එක ලක්සරි සහ perform mix. ඒ කියන්නේ ලක්සරි ඒක පට්ට perform. ඒ කියන්නේ සුඛෝපභෝගී සහ ඒකේ performance පට්ට වැඩි. ඒ වගේම තමයි soft design සහ high speed එක. ඒ කියන්නේ soft design කියන්නේ ඒකේ seat design එක, steering wheel design එක, ඒ වගේ ඒ කාර් එකේ design එක, body kit එක ඒ වගේ design පට්ට ලස්සනයි. ඒ කියන්නේ smooth design වල තියෙන. ඒ වගේම high speed එක ගොඩක් speed කෙනා කියලා තියෙනවා. ඊට පස්සේ Ferrari කාර් එක මිල කොහොමද? මෙච්චර වාසිදායක කාර් එකක් රුපියල් කෝටි 3-4කට දෙන්නේ නැහනේ. ඒ වගේ කාර් තියෙනවා. හැබැයි දෙන්නේ නැහැ. Ferrariලාගේ කාර් එකක් ලංකාවේ කාටවත් ගන්නත් බෑ.
ගන්න පුළුවන් මම අභියෝගයක් ඉදිරියට කිව්වේ ගන්න පුළුවන් එච්චර වැඩ ශ්‍රී ලංකාවේ ඉන්න කියලා මං හිතන්නේ නැහැ මේ ෆෙයාර් රොමා එක ඇමරිකානු ඩොලර් බිලියන 22ක් වගේ වෙනවා ෆෙරාරි අන්න ඒ වගේ ෆෙරාරි කාර් එච්චරටම ගණන් ඊට පස්සේ මේ මෙතන ෆෙරාරි ලා ෆෙරාරි එක අනේ යාළුවනේ ෆෙරාරි රොමා කාර් එක ඇමරිකානු ඩොලර් 22000ක් විතර වෙනවා 22000ක් විතර වෙනවා ඒ වගේ ෆෙරාරි ලා ෆෙරාරි එක ඇමරිකානු ඩොලර් මිලියන 1ක් වෙනවා ඉතින් ඒ වගේ කාර්යයක් කාටවත් තමයි ගන්න පුළුවන් ඇති කියලා මම හිතන්නේ නැහැ ඒ වගේම තමයි ඔයා මෙච්චර ගොඩක් ලොකු මුදලක් මේ කාර් එකක් වෙනුවෙන් යට කරලා බලාපොරොත්තු වෙන්නේ මොනවද අන්න ඒකට හොඳම වාසියක් මේ වගේ ෆෙරාරි සමාගම අපිට දීලා තියෙනවා ඒ තමයි පට්ට ස්පීඩ් වේගයක් එහෙම නැත්නම් එහෙනම ස්පීඩ් එකක් ඒ වගේම වැඩිම performance ගානක් ඒ කියන්නේ ඒවා maximum performance ඒ වගේ තියෙනවා වගේම ලොකු luxury interior එක ඒ කියන්නේ ඒකේ luxury කියන්නේ සුපෝකභෝගී ගතිය පට්ටම වැඩි ඒ වගේ තමයි අතිශය බලවත් එමත් දැන් engine sound එක ඒ වගේ පට්ටම හොඳයි ඒ කියන්නේ V12 V8 වගේ හොඳම engine තමයි මේ Ferrari ලා ඒගොල්ලෝ කාර් වලට use කරන්නේ ලෝකයේම ප්‍රසෙන්ටිම් බ්‍රෑන්ඩ් එකක් ඒ කියන්නේ ලෝකයක්ම වශී කරපු බ්‍රෑන්ඩ් එකක් ඉතින් ඔයාලා හිතන්නකෝ මේ වගේ කාර් එකක් අරගෙන පාරේ යනකොට කොයි වගේ ගැම්මක් ඔයාලට දැනෙනවද ඒ වගේම තමයි මේ ෆෙරාරි කාර් එක ලංකාවේ ගන්න පුළුවන් හැබැයි ශ්‍රී ලංකාවේ විදිහට නම් ටැක්ස් පොලිසි නිසා ගිණුම වැඩි. ඒ කියන්නේ මේ කාර් එක ලංකාවට ගෙන්නන ටැක්ස් පොලිසි එක. එහෙම නැත්නම් ටැක්ස් එක නිසා ඔයාලට ගොඩක් ලොකු ගාණක් ගෙවන්න වෙනවා. අන්න ඒ වගේ තමයි ඉතින් අද වීඩියෝ කිවර වෙන්නේ. ඔයාලා දන්නවනේ ෆෙරාරි කාර් එකක් කොච්චර මිල අධික වුණත් ෆෙරාරි වලට මුළු ලෝකෙම ආදරේ. මොකද ෆෙරාරි කාර් ඩිසයින් එක ෆෙරාරි කාර් ඒ වගේම ෆෙරාරි කාර් වල මොඩල් එක ෆෙරාරි නේම් එක ෆෙරාරි ලෝගෝ එක ෆෙරාරි බොඩි කිට් ඩිසයින් එක ඒ වගේ ගොඩක් ලොකු දේවල් නිසා සමහර මිනිස්සු මේ ෆෙරාරි වලට පණ ඇරලා ඉතින් කවුරුත් දන්නා ලංකාවේ ලැම්බෝගිනි රැල්ලා තියෙනවා ෆෙරාරි රැල්ලා තියෙනවා BMW MK BMW i8 වගේ ගොඩක් ලොකු කාර් පිස්සෝ ලංකාවෙත් ඉන්නවා ඉතින් අදත් මේ මොබයිල් ලැබ් ඉතින් අද අපේ YouTube channel එකෙන් මේ Ferrari car එක මට සමාවෙන්න අතන පොඩ්ඩක් නිශ්ශබ්ද වෙන්නට මේ ඉතින් අද අපේ YouTube channel එකෙන් Auto Hub Legend YouTube channel එකෙන් අද අපි කතා කරා Ferrari කියන car එක. ඉතින් ඒ වගේ පට්ට විශේෂ car ලංකාවේ නැහැ. ඉතින් ඒක ගොඩක්ම කනගාටුදායක කතා. හැබැයි අපිට ඒක නිසා කියන්න බෑ ලංකාව දුප්පත් රටක් කියලා. මොකද ලංකාවේ තියෙන Lamborghini Huracan තියෙනවා, Lamborghini Aventador තියෙනවා, Lamborghini GT3 තියෙනවා. ඒ වගේ මිල අධික ගොඩක් කාර් ලංකාවෙත් තියෙනවා. ඉතින් අද Ferrari කාර් එක ගැන ඔයාලා ගොඩක් විස්තර දැනගත්තා නම් මගේ channel එක subscribe කරන්න. අපිට subscribers 10ට යන්න තියෙන්නේ. තව එක subscriber කෙනෙක් හිටියොත් අපිට subscribers 10ට යන්න පුළුවන්. අනේ ඉතින් please subscribe කරන්න මේ Auto Hub Legend YouTube channel එක. like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් අද අපි ගිහිල්ලා එන්න. goodbye.